විශේෂයෙන්ම කියන්න ඕනේ මෙම T20 Tri Nation තරඟාවලියේ ශ්‍රී ලංකාව කරපු වැරදි මොනවාද ඒවා අපි බලමු. ඒකේ ඇත්තම ගත්තොත් එimhe ප්ලේයර්ස්ලාගේ වැරදි ගොඩක් තියෙනවා. ඊට අමතරව අපිට ස්ට්‍රැටජිකලි හදාගන්න තිබ්බ දේවල් අපේ තියෙන හඬමිටි අදහස් ගතානුගතික අදහස් නිසා තමයි මෙම තරඟාවලිය පැරදුනේ. ඉතින් මම එකින් එක මේ වීඩියෝ එකේ ඉස්සරහට ඒ වැරදි ටික විස්තර කරන්නම්. ඒකත් එක්ක විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ලංකාවට වර්ෂාවත් එක්ක සුලිකුණාට තත්ත්වය එක නායකයන් සමග විශාල හානියක් වෙලා තියෙනවා. ඉතින් ඒ හානියට වෙච්ච හැමෝටම අපි ඉතාමත්ම ඉක්මනින් යථා තත්ත්වයටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රයිට්, අපි එහෙනම් මේ වීඩියෝ එක ගැන කතා කරමු. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන වශයෙන් කරන එක වැරද්දක් තියෙනවා. ඇත්තටම මේවා මාර්ම ගතානුගතික දේවල් මම දන්නේ මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ පොද ඉන්ටර්නැෂනල් ක්‍රිකට් මොඩර්නයිස් වෙලා වෙනම පැත්තකට යනකොට තාමත් මේ ලංකාවේ පුහුණුකරුවෝ ලංකාවේ නායකයෝ කළමනාකාරීත්වය මේ වගේ දේවල් වල එල්ලිලා ඉන්නේ ඇයි කියලා. එකක් තමයි ටීම් එකේ විනිං කම්බිනේෂන් එක වෙනස් කරනවා කියන එක. පාකිස්තානෙන් බලන්න, පාකිස්තානයේ තරඟවල ඔවුන්ගේ ක්‍රීඩකයන් කී දෙනෙක් අත්හදා බැලුවද? ක්‍රීඩකයෝ කී දෙනෙක්ට අවස්ථාව දුන්නද? ඔවුන් ලෝක කුසලාට ලෑස්ති වුණා. මොකද ඒ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවල ඔවුන්ගේ තත්ත්වයන් කොහොමද කියලා බලනවා. ලංකාව එහෙම නෙමෙයි. ලංකාව හදන්නේ දිනන්නම විතරයි. ඔව් දිනන්න ඕනි. හැබැයි මෙම අනිත් කණ්ඩායමේ තියෙන ක්‍රීඩකයෝ ගැන බලලා ඒ වගේම තන තීරුව ගැන බලලා ක්‍රීඩකයෝ 15 දෙනෙක් තෝරන්නේ. ඒකනේ 15 දෙනෙක් 11 දෙනෙක් විතරක් ගහනවා නම් අනිත් ක්‍රීඩකයෝ 4 දෙනා ගෙදර තියලා යන්න ඕනේ. ඉතින් ඒ දිනන විදියටම ගහනවා නම් දැන් මේ කණ්ඩායමේ අපි බලමු සිම්බාබ්වේ තරඟාවලියේ නොනිත් ෆ්‍රෑන්ට අවස්ථා දෙකක් හම්බුණා. කෙලින්ම එළියේ ඒ වගේ සමහර ක්‍රීඩකයන්ට අවස්ථාව දෙනවා කෙලින්ම එළියෙන්. හැබැයි මේ කණ්ඩායමේ කොච්චර perform කරන්නේ නැති වුණත් සමහර ක්‍රීඩකයෝ මහේෂ් තීක්ෂණ වෙන්න පුළුවන්, කුසල් මෙන්ඩිස් වෙන්න පුළුවන්. මහේෂ් තීක්ෂණට ඇත්තටම දැන් බෝලයක් ටර්න් කරගන්නවත් බෑ. ඔහේ දුවගෙන ඇවිල්ලා බෝලේ දානවා. විකට් ගන්නෙත් නැහැ. හැබැයි හැමදාම කණ්ඩායමේ ඉන්නවා. කුසල් මෙන්ඩිස් වුණත් වගකීමකින් ඉනිමක් ක්‍රීඩා කරපු කාලයක් මතක නැහැ. ඉතින් ඒ වගේ දිගින් දිගටම සමහර ක්‍රීඩකයන්ට අවස්ථාව හම්බ වෙනවා. ස්කොඩ් එකේ ඉන්න අනිත් ක්‍රීඩකයන්ට අඩුම ගානේ අවස්ථාවක් මැච් එකක් සෙල්ලම් කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. දැන් වී.එස්. කාන්ත් ගත්තොත් එහෙම එයා එමර්ජින් රයිසිං ස්ටාර් තරඟාවලියේ තාමත්ම හොඳින් ක්‍රීඩා කරමින් ඉන්න අතරේ පාකිස්තානයට ගෙන්න ගන්නවා දුෂාන් හේමන්ත ඉන්නකොට. දුෂාන් හේමන්ත කණ්ඩායමේ ඉන්නකොට දුෂාන් හේමන්තයි දැන් උපුල් තරඟල කියනවා මේ වනිදු එක වගේ වනිදු නැත්තම් දුෂාන් සෙල්ලම් කරන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. එහෙම වී.එස්. කාන්ත්ව ගෙන්නනවා නම් ඒ තරතීරු වල ස්වභාවය තියෙනවා නම් ඔහුව ගස් නොනේ ගස්සන්න නැත්තේ. වෙනස් විදිය පන්දු යවන්නෙක් නම් වනුදෙට ඩීඑල්එක්ස් පින කෙනෙක් වුණාට. ඉතින් අවසාන තරඟේ බලන්නකො. අවසාන තරඟේ ෆ්ලැට් විකට් එකක් තිබේ. තනකොළ පොඩ්ඩක්වත් නැහැ. ඕනම කෙනෙක්ට තේරෙනවා, ඕනම කෝච් කෙනෙක්ට, ඕනම ක්‍රීඩකෙක්ට කළමනාකාරීත්වය තේරෙනවා මේ විකට් එක ස්පින් වෙනවා කියලා. මොකද ඒකේ ක්‍රැක්ස් තියෙනවා. මේ තරඟ මාසයක් පුරාවට මේ ක්‍රීඩාංගනේ ක්‍රීඩා තරඟ කරලා ඉතින් ටර්න් වෙනවා කියන එක හොඳ ආකාරවම දන්නවා. හැබැයි පස්වෙනි පන්දු යවන්නා විදිහට දසුන්න යොදාගෙන තව දඟ පන්දු යවන්න කැවන්නේ මහේෂ් තීක්ෂණ ඇත්තටම ටර්න් කරන්නේ නැහැ නේ. හොදුවගෙන ඇවිල්ලා ඔය බෝලේ දානවා. අනිත් පැත්තේ ගහනවා. ඊට පස්සේ මූණ ඇම්බුල් කරගන්නවා. ආයෙ ගිහිල්ලා ආයෙ දානවා. ආයෙ හතරක් ගහනවා. ඒ වගේ ක්‍රීඩකෙක් නේ මහේෂ් තීක්ෂණ. දැන් මද වේග පන්දු යවන්නෙක් විදිහට ක්‍රීඩා කරන්නේ. ගොඩක් පිටිකරුවෝ ඔහුගේ ඇත්තට ත්‍රෙට් එකක් නැහැ. ඉතින් ලංකාවේ මෙච්චර රිසෝසස් තියාගෙන දුෂාන් හේමන්ත හොඳට පන්දු යවනකොට, වී.එස්. කාන්ත් හොඳට පන්දු යවනකොට ඒ වගේ ක්‍රීඩකෙක් අවසාන තරඟයකට ගන්න බෑ. ඒ වගේම තමයි අංක 7 ස්ථානයේ පිටිකරුවෝ 7 දෙනෙක් යොදා ගන්නවා. ඒකෙදි සමා වෙන්න පවන් රත්නායකට වැරද්දක් කියන්න බෑ. ඔහු ක්‍රීඩකයා 7 වෙනි ක්‍රීඩකයා විදිහට යොදා ගත්තා. හැබැයි අවසාන තරඟේ ඔයගොල්ලන්ට මතක ඇති එක් දින තරඟාවලියේ අවසාන තරඟේ ඔහු දඟ පන්දු යවනන් හොඳින් පන්දු යවන හින්දා ඔහුට අවදානමක් දෙන්න බැරි හින්දා ඌව බේරන්න ඕන හින්දා ඌව උඩින් යවුවේ නැහැ කියලා ජයසූරිය කිව්වා. හැබැයි මේ ඕල් ඉම්පෝටන්ට් ෆයිනල් එකේ පවන් රත්නායකව මේ ගිහිල්ලා එකපාරම අතාරිනවා මේ ඩීප් එන්ඩ් එකට අංක 4 බැට් කරන්න කියලා මේ ෆයිනල් එකේ. මේ ප්‍රෙෂර් සිටුේෂන් එකේ ඉතින් හිතන්නකෝ පවන් රත්නායක කියන T20 ක්‍රීඩකෙක් නෙමෙයි. අපි හැමෝම කතා කරනවා ඔහු ලිස්ටේ ඒ වගේම පළමු පෙළ ක්‍රීඩා කරන හොඳ ක්‍රීඩකෙක්. T20 වල රෙකෝඩ් එකක් ඔහුගේ නැහැ. ඇවරේජ් එක පවා 12යි තියෙන්නේ. ස්ට්‍රයික් රේට් එක 101ක් වගේ මට මතක විදිහට තියෙනවා. මේ වගේ ක්‍රීඩකෙක්ව මේ වගේ තරඟාවලියක එකපාර අතාරිනවා කියන්නේ ඉතින් කොච්චර ගතානුගතික තීරණද බලන්න. සනත් ජයසූරියගේ වෙන්න පුළුවන්. එයාගේ තීරණයට අනිත් අය සපෝට් කරනවා වෙන්න පුළුවන්. පන්දු යවන්න 5 දෙනාගේ දසුන් ශානක 5 වෙනි පන්දු යවන්න. මේ හොඳට මේ ෆ්ලැට් විකට් එකේ ටර්න් වෙනවා කියලා හොඳ ආකාරව දන්න එකේ අංක 4 දුෂාන් හේමන්තව ගස්සන්න බැරිද? ඒ අඩුම ගානේ මිලාන් රත්නායක ගිහිල්ලා ඉන්නවා. මිලාන් රත්නායකව ගත්තා නම් ඕවරයක් දෙකක් අලුත් බෝලෙන් දා ගන්න පුළුවන්. ඒක කරන්නෙත් නැහනේ. අනිත් තවත් දෙයක් තමයි දුනිත් වෙල්ලාලගේ ඔයගොල්ලන්ට මතකද ඒෂියා කප් එකේ තාත්ත නැති වෙලා පොඩි එකාට ගිහිලා තාත්තගේ මලගෙදර ඉන්න දුන්නේ නැහැ. මලගෙදර ඉන්න දුන්නේ නැහැ. ඌ අනිත් පැත්තට මලගෙදර වෙන්නන් කලින් ගෙන්න ගත්තා.
ගෙන්නගෙන ඉවරලා මේ ඔහු අන්තිම ඕවරෙත් දාන්න දීලා ඔහුව මේවා කරලා විනාශ කරලා කෙලින්ම ඊළඟ තරඟාවලි රයිසින් ස්ටාර්ස් එකට පන්නලා දැම්මා. මේ දඟපන්දු යවන්නට වාසි දීලා පාකිස්තාන් වගේ රටක මේ වෙල්ලාලගේ වගේ ක්‍රීඩකයෙක් අංක 7 ස්ථානයේ හිටියන ඔහුට පිතිකරණයේ පවා යදෙන්න පුළුවන්. මුල් පෙළ පිතිකරුවන්ට වඩා ඔහුට හොඳ පිතිකරණ හැකියාවක් තියෙනවා. ඒකම පන්දු රැකීමටත් දක්ෂයි. පන්දු යැවීමට ඉතාමත්ම දක්ෂයි. ඔහු කඩුළු ලබා ගන්න පන්දු යවන්නේ. අපි දැක්ක රයිසින් ස්ටාර්ස් තරඟාවලියේ ඔහු කොච්චර හොඳට පන්දු යවද විශේෂයෙන් බංග්ලාදේශ තරඟයේ එහෙම ඔහු ඉතාමත්ම හොඳින් පන්දු යවලා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය පවා ගෙනද. දැන් මේ වගේ පෙල්ලාලගේ ක්‍රීඩකයෙක් හිටියනම් කණ්ඩායම මාර විදිහට බැලන්ස් කරන්න පුළුවන්. අංක 7ට ඔහු දාලා වනිදු අංක 8 දැම්මම. ඉතින් මේ වගේ ඒ කන්ඩිෂන්ස් වලට සුදුසු ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පිටිකරුව 7 දෙනෙක් දාගෙන දසුන් ශානක බෝල් කරනවා. මම දන්නේ නැහැ මෙච්චර ගතානුගතික ඇයිද කියලා. ඉතින් තව දෙයක් තමයි රයිට් හෑන්ඩ් ලෙෆ්ට් හෑන්ඩ් කම්බිනේෂන් එක අරන් යන්න ඕනේ කියලා දැන් පවන් වෙව්වේ. ඉතින් පවන්න ඒ වගේ අමාරු කාර්යයකට පවන්න උඩින් හෙව්වා. ඉතින් එතන ඇයි පවන්ට අවස්ථාව දුන්නේ? ඉතින් එහෙම රයිට් හෑන්ඩ් කෙනෙක් එවන්න තිබ්බනම් ඕන තරම් දසුන්ට එන්න තිබ්බා. ජනිත් එන්න තිබ්බා. ජනිත් පහුගිය තරඟ දෙකේම කණ්ඩායමේ විකට් එකක් දෙන්න නැතුව අල්ලගෙන ඉඳලා ඒ දේ කරා. ඉතින් ඇත්තටම පට්ටම ගතානුගතික විදිහට තමයි මේ තීන්දුව తీරන ගන්නේ. රයිට් හෑන්ඩ් ලෙෆ්ට් හෑන්ඩ් කම්බිනේෂන් කියනවා වෙන රටවල් වල ඕනට වැඩිය හිතන්නේ නැහැ. සමහරක් අවස්ථාවකදී ඒ වගේ දෙයක් මේ යොදාගත්තට කමක් නැහැ. මේ කණ්ඩායමේ සල්මන් අයුබ් ඕෆ් ස්පින් යවනවා, ලෙග් ස්පින් යවනවා. ඒ වගේම නවාස් ඇතුළට බෝල් කරන්නේ. අබර් උනත් ලෙග් ස්පිනර් කෙනෙක්. ඉතින් ඔහු එළියට රයිට් හෑන්ඩ් එකේ දාන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ෆෝම් එකේ ඉන්න පිටිකරුවට අවස්ථාව දෙන්න ඕනේ. ඔය ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් වගේ ගතානුගතික අදහස් වල ඉන්න බෑ අපිට. ඇත්තටම කියනවා නම් ඒක විනින් කම්බිනේෂන් එක වෙනස් කරන්නේ නැහැ කියන එක. වෙන රටවල් වල ඒ වගේ දේවල් කරන්නේ නැහැ. කණ්ඩායමේ අනිත් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයෝ බලලා ඊට අමතරව පිච් එකේ කන්ඩිෂන් එක මොකක්ද කියලා බලලා ඒ වගේ දේවල් වලට තමයි කණ්ඩායම තෝරන්නේ. මේ 15 දෙනෙක්ව තෝරන්නේ. ඒකනේ නුවන් තුෂාරට උනත් මේ අවසාන තරගයේ අත්දැකීම් එක්ක ඔහුට අවස්ථාවක් දෙන්න තිබ්බා. මොකද ඔහු දක්ෂතාව දක්වපු ක්‍රීඩකෙක්. උදේශාන් මාලිංග ඊට ඉස්සෙල්ලා තරගයේ තරම හොඳින් පන්දු යැවුවේ නැහැ තමයි. හැබැයි ඉතින් ඒ වගේ වෙලාවක අපේ ස්කොඩ් එකේ ඉන්නවනේ විස් කාන්ත් උනත් මේ තරගයේ අවස්ථාව දුන්නා නම් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 140ක් 50ක් විතර ලබාගෙන තිබ්බා නම් මේ විදිහට හොඳ අවස්ථාවක් ලබා ගන්න පැත්තම පුහුණුකරුවෙක් විදිහට සනත් ජයසූරියගේ තීන්දුව తీරන කණ්ඩායමේ නායකයා වුණත් ඒවට සපෝට් කරනවා, කෝචින් ස්ටාෆ් වුණා සපෝට් කරනවා. ඒවා මේ වර්තමානයේ තියෙන අප්ඩේටඩ් ක්‍රිකට් වලට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න ඕනේ. මොකද මයික් හෙසන් කොච්චර බලන්න යා නෝට් කරනවද, කොච්චර ඇනලිස් එක්ක කොච්චර ටච් එකේ ඉන්නවද, අනිත් පැත්ත එක්ක සාකච්ඡා කරනවද. ජයසූරිය මොකද්ද කරන්නේ? ජයසූරිය බලාගෙන ඉවරලා එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් පෙන්නනවා. දින්නාම 6ක් 4ක් ගැහුවාම ඒ වගේ දේවල්ට එක්ස්ප්‍රෙෂන්ස් පෙන්නන චියර් ගර්ල් කෙනෙක්, නටන කෙනෙක්, ඒ වගේ දෙයක් යොදා ගන්න පුළුවන්. කණ්ඩායමේ කෝච් කෙනෙක් වුණාම සීන් එකේ ඉන්න ඕනේ. සීන් එකේ නැතුව ක්‍රිකට් ගහන්න බෑ. ඒ දවස්වල මේ ක්‍රිකට් ගැහුවා වගේ කිසිම අප්ඩේට් එකක් නැතුව ඇත්තටම මයික් හෙසන් වගේ ප්‍රොෆෙෂනල් කෝච් කෙනෙක් ලංකාවට ඕනේ. මොකද මේ වගේ ඉමෝෂන්ස් එක්ක ක්‍රිකට් ගහන්න බෑ. මේ ලෝක ක්‍රිකට් එකක් නේ තියෙන්නේ. ඉතින් දැන් මේ ලංකාවට ආවම ගහනවා වගේ දසුන් ශානක වුණත් අන්තිමට කියනවා ලංකාවේදී අපි බලාගමු පාකිස්තානය ආව. ඒ වගේ කතාවක් නෙමෙයි කියන්නේ. මේ කණ්ඩායමේ චරිත අසලංකත් නැහැ, කමිදු මෙන්ඩිසුත් නැහැ. ඔතන පවන් රත්නායක ඕවරයක් තාලි වල ඒගොල්ලන් අර ලූස් බෝල් දෙයකට පාරවල් ගහන්න කියලා විකට් දෙයක් කියලා ඉතින් ඒක අල්ලන කියනවා හරි සාර්ථක ඩිසිෂන් එකක් කියලා. කමිල් මිෂාර බෝල් කරනවා පළවෙනි වතාවට ජාත්‍යන්තර. පවන් රත්නායක ජාත්‍යන්තරේ පළවෙනි වතාවට බෝල් කරනවා. මේ වගේ වැදගත් ෆයිනල් එකක කමිල් මිෂාර බෝල් කරලා අනිත් පැත්ත පරද්ද කරන්න ඉන්නවනම් පවන් රත්නායක එයාගේ දේශීය ක්‍රිකට් වල එක විකට් එකයි අරන් තියෙන මීට කලින්. ඉතින් ඒ වගේ කෙනෙක්ව දාලාද මේ මැච් එක දිනන්න හදන්නේ. මම දන්නේ මේ කෝචස්ලා මේ කැප්ටන්ලා මැනේජ්මන්ට් ටීම් එක මොනවද කරන්න කියලා. ෆයිනල් එකක කමිල් මිෂාරයි පවන් රත්නායකයි බෝල් කරනවා කෙනෙක්. අඩුම ගානේ කමිදු මෙන්ඩිස්ට හරි chance එකක් දෙන්න තිබ්බා. මොකද ඔහු අන්ඩර් 19 පාසල් ලෙවල් එකේ ඉතින් ජාතික මට්ටමේ ඒ පන්දු යවලා අත්දැකීමක් හරි අඩුම ගානේ තියෙන ක්‍රීඩකෙක්. මේ වගේ තරගක ඔහුට හරි අවස්ථාවක් දෙන්න තිබ්බ අඩුම ගානේ. මොකද පොඩ ෆෝම් එකේ නැහැ. හැබැයි චරිත අසලංක අනිවාර්යෙන් දැන් කණ්ඩායමට එන්න ඕනේ. මේ කණ්ඩායමේ කොහොම චරිත අසලංක නායකත්වයත් අනිවාර්යෙන්ම හම්බ වෙන්න ඕනේ. ඊට අමතරව කමිදු මෙන්ඩිස් අංක 7 ස්ථානයට එහෙම නැත්නම් දුනිත් එල්ලාලගේ මේ කණ්ඩායමේ අනිවාර්යෙන් සිටිය යුතුයි. මොකද දුනිත් එල්ලාලගේ පෙන්ලා තියෙන ඔහු පන්දුවෙන් පිත්තෙන් ඒ වගේම ඔහුගේ ඇටිටියුඩ් එක මේ අංක 7 ස්ථානයේ වගේ එකකට ගොඩාක් සුදුසුයි කියලා. මොකද ඔහු ඉන්නවා නම් මේ කණ්ඩායම මාර විදිහට බැලන්ස් කරපුවා. හැබැයි ලංකාවේ ගතානුගතික විදිහට ක්‍රීඩාව ගැන හිතන්නේ ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේෂන් දාගෙන විනිං කම්බිනේෂන් වෙනස් කරලා මේ විදිහට නම් ක්‍රිකට් ගහන්න බෑ. ඕක තමයි අත්‍තරම කෙටියම කියන්න තියෙන්නේ. ඉමෝෂන්ස් එක ක්‍රිකට් ගහලා කොහොමත් පළවෙනි වටේම ලංකාවේ ගහන තරඟාවලියකම එළියෙන් යන්න තමයි වෙන්නේ. ඉතින් කණ්ඩායමේ තෝරා ගැනීම ගැන උපුල් තරඟ ගැනත් ඇත්තටම කතා කරන්න කිසිම දෙයක් නැහැ. ගන්න ක්‍රීඩකයන් යොදවන්නෙත් නැහැ. යොදවන්න ක්‍රීඩකයන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. ඉතින් කිසිම ප්ලෑන් එකකුත් නැහැ. ජනිත් ලියන කියලා පවන් රත්නායකලා එකපාර ඇවිල්ලා T20 World Cup එකක් අස්සේ ක්‍රීඩා කරන ඔහු ඒ ෆෝමැට් එකට සුදුසුත් නැහැ. ඉතින් ඇත්තටම සෝචනීය තත්ත්වයක් තියෙන්නේ.
ක්‍රීඩාව ගැන කතා කරනවා නම් ක්‍රිකට් ගැන මේ තීන්දුව తీරනත් එක්ක අපිට ලෝගෝ සලානියලා ලොකු දුරක් යයි කියලා හිතන්න බෑ. මේ ඔය දේවල් වෙනස් කරගෙන අඩුම ගානේ මෙන්ට කෙනෙක් විදියට ජයසූරිය ටුඩින් ක්වොලිෆයිඩ් කෙනෙක්වත් ගෙනල්ලා දාන්න වෙනවා මේ සිටුේෂන් එක අඩුම ගානේ මේ මැනේජ් කරගන්න නැත්නම් ඉතින් ඔය විදිහට ඉමෝෂන්ස් එක ක්‍රිකට් ගහලා අපිට පළවෙනි වටේම අයින් වෙන්න වෙනවා. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. තව බයින්න පුළුවන් ඉතින් කියනවා නම් ක්‍රිකට් සමහරකට මේගොල්ලෝ අහන අපි මොනවද ගහලා තියෙන්නේ ක්‍රිකට් එක මේ වගේ. හැබැයි ඕනම බබෙක්ට තේරෙනවා මේ පිච් එකේ තව ස්පිනර් කෙනෙක් ගහන්න ඕනේ කියලා. ඒක ඇත්තටම දුකයි. විකට්ටයක් ගන්න බැරි ටර්න් කරගන්න බැරි මහේෂ් තීක්ෂණලට වගේ මේ වගේ දිගින් දිගටම අවස්ථාව හම්බ වෙනවා කියලා ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂයෝ වෙල්ලාලා ගිහලා ඒ වගේම ඒ දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ඒ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ මොන හේතුන් හින්දාද කියලා අපි දන්නේ නැහැ. ඉතින් බලමු ලෝකුසලාන සංචිතයට අතරම ගාලේ වෙල්ලාලගේ ඇවිල්ලා අංක 7 ස්ථානයට වෙල්ලාලගේ ගන්න පුළුවන් නම් මේ කණ්ඩායම සෑහෙන බැලන්ස් කරන්න පුළුවන්. චරිත අසලංක කමිඳු මින්ඩිස් මේ පේන විදිහට නම් අනිවාර්යෙන් කණ්ඩායමට අවශ්‍යයි. පවන් රත්නායක හුට අදාළ ෆෝමැට් එකට යවන්න ඕනේ. ජනිත් ලියනගේ වුණත් එහෙමයි. අපරාධ නැත්නම් ඒ ක්‍රීඩකයන්ගේ අනාගතයත් විනාශ වෙනවා. ඔයගොල්ලන්ටත් මම හිතනවා මේ දේවල් මීඩියා වල පෙන්නනවට වැඩිය දසුන්ලා සරත්ලා කියන දේවල් වලට වැඩිය දැන් නම් ඇත්තටම තේරෙනවා ඇති කියලා. ඉතින් විනාඩි 10ක් තිස්සේ බයින්න තමයි වුනේ. මේක අපිට තීරණ හරියට ගත්තා නම් මේ තරඟෙ මීට වැඩිය හොඳ තරඟයක් කරගන්න තිබ්බා. පිටරට ගිහිල්ලා කරපු වැරදි ගැන ඇත්තටම මට කතා කරන්න දෙයක් නැහැ. කළමනාකාරීත්වයේ තියෙන දුර්වල තීරණ සාම්ප්‍රදායික ගතානුගත තීරණ හින්දා තමයි අපිට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඉතින් බලමු ඉදිරියේදීවත් මේ දේවල් වෙනස් කරගෙන ජයග්‍රහණය කරයි. මේ වගේ වීඩියෝස් බලන්න ක්‍රිකට් විත් සජී YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න ඔබේ වටිනා අදහස් කමෙන්ට් එකකට දාන්න.